මහජන අධ්‍යාපන ව්‍යාපෘතියක් කරගෙන ගිහිල්ලා තියෙනවා. අපේ රටේ කිසිම අල්ප මාත්‍රයක්වත් නැහැ. ඩිජිටලීකරණයට අකුල් හෙලන එකක් නෙමෙයි මෙතන කියන්නේ. අපි ඒක පුන කියන්න ඕනේ. හැබැයි ස්ථාවරත්වය තමයි ඒක මානව හිමිකම් පදනම් වෙච්ච ඩිජිටලීකරණයක් දිය යුතුමයි. ඒක ආණ්ඩුවෙම තමයි අහන්න ඕනේ. ඇත්තට මේ මමත් ඒත්තට මේ අහලා තියෙනවා. රටක් විශේෂම රාජ්‍ය ඩිජිටලයිස් කරණය ගැන බොහෝ උනන්දුවක් දක්වනවා. හැබැයි සමහර අයට මේක පොඩි බැටලවිල්ලක්. ඔබ විශේෂ ප්‍රවීණයෙක් විදිහට කොහොමද දකින්නේ මේක රටට කොයිතරම් උචිතද සහ මිනිස්සු කොයි විදිහටද මේක දකින්න වෙන්නේ කියන එක. ඔය මිනිස්සුගේ ස්පන්දනයක් මට කියන්න බෑ. මොකද මිනිස්සු මිලියන 22ක් ඉන්නවා. ඒ හැමෝම හිතන දේ ගැන මට කියන්න හැකියාවකුත් නැහැ, ආසාවකුත් නැහැ. හැබැයි සරල වශයෙන් ගත්තොත් ඇත්තට ඩිජිටලීකරණය කියන්නේ තාම තියෙන්නේ අර ප්‍රශ්නේ ඇතුලේ තිබුණ හරයක් තමයි ඇත්තට මිනිස්සුන්ගේ අවබෝධයක් නැහැ. ඩිජිටලීකරණය ගැන ආණ්ඩුවෙන් ජනාධිපතිතුමා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය එක් ස්ථානවල එක් දිනවල වලට ගිහිල්ලා අපේ රටෙත් පිට රටවලට ගිහිල්ලත් මේ ඩිජිටලීකරණය ගැන ගොඩක් කතා වෙමින් 24න් පස්සේ ගොඩක් කතා වෙලා තියෙනවා. හැබැයි මාධ්‍යකරණයේ සාමාන්‍ය ප්‍රජාව අතරත් ඒක අවබෝධයක් නැහැ කියලා තමයි මට පේන්නේ. මොකද මං කියන්න මගේ පදනම මොකද කියලා ඒක අවශ්‍යයි නේ. අතට පාඨකයන් මේ ප්‍රේක්ෂකයන් දැනගන්න මම ලංකාව පුරා ගිහිල්ලා තියෙනවා මේ අවුරුදු දෙකක් තුල. උතුරු රට, නැගෙනහිර රට, දකුණු රට, බටහිර මේ බස්නාහිර පළාතරත් හැම තැනටම ගිහිල්ලා තියෙනවා. මම මිනිස්සු 10 ගාණක් එක්ක කතා කරලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න මිනිසුන්ත් එක්කත්, ප්‍රාදේශීය මාධ්‍යකරුවන් එක්කත්, සිවිල් සමාජය එක්කත් සිංහලෙන් දමිළ භාෂාවෙන් මේක. මම ඇත්තට වැඩ කරන්නේ සිංහලෙන් දමිළ භාෂාවෙන්. මට සිංහල එච්චර බැරි වුණත් ඇත්තට මම හරිම ආසයි. මොකද අර ඉංග්‍රීසි දැනුම මම ආසයි සිංහල ප්‍රජාවට තවත් ව්‍යාප්ත කරන්න. එතකොට ඒ කතා කරන්නේ සාමාන්‍ය ඩිජිටලීකරණය ගැන, ඩිජිටල් අයිතිවාසිකම් ගැන, AI ගැන, වත්මන් ලෝකයේ මාධ්‍යකරණයක් ගැන. ඒ කතාවලින්ම පැහැදිලි වෙන එක කාරණයක් තමයි මේ ඩිජිටලීකරණය ගැන කුතුහලයක් තියෙනවා. මිනිස්සුන්ට උනන්දුවක් තියෙනවා. ඒගොල්ලන් අහනවා මේ මොකද්ද මෙතනින් අපිට සිද්ධ වෙන්නේ? අපිට ප්‍රයෝජනක් වෙනවද? මේ අපිට ගිහිලා තව ලේසියෙන් මොකක් කරන්න පුළුවන්ද? අපේ කාලේ නාස්ති වෙන්නේ නැතුව වැඩක් කරගන්න පුළුවන්ද? කුතුහලයක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. ආසාවක් තියෙනවා දැනගන්න. අර ඉදිරිපත් කරන පොරොන්දු දැන් අපිට කියනවා අපිට ENIC එකක්, ඉලෙක්ට්‍රොනික NIC එක, ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් හඳුන්වලා දෙනවා කියලා දෙනවා. කවුරුදු ගානක් තිස්සේ කරගෙන කියන කතාවක්. හැබැයි දැන් මේ අවුරුද්දේ පුනා කියනවා මේ අවුරුද්ද එනවා කියලා. දැන් ඇත්තට ගිය මේ අවුරුද්දේ මුල් භාගයේ එන්න තිබුණේ දිත්වායක හින්දා පරක් වුණා තමයි කියලා කියන්නේ ආණ්ඩුවේ. එතකොට කියමුකෝ ඇත්තට මේ අවුරුද්දේ එනවා කියලා. එතකොට ඉතින් අහනවා මගෙන් ඕක ආවහම අපිට මොකද්ද වෙන්නේ? අපිට ඕකත් එක මොකද්ද කරන්න පුළුවන්? දැන් තියෙන දේට වඩා ඒකට කොහොමද වෙනස් වෙන්නේ? ඉතින් මිනිස්සුන්ට උනන්දුවක් තියෙනවා, කුතුහලයක් තියෙනවා. ඒගොල්ලන් දැනගන්න අවශ්‍යයි. හැබැයි මාධ්‍ය තුලින්වත් ආණ්ඩුව හරහාවත් ඒ පැහැදිලි කිරීම කරන්නේ නැහැ. ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. මොකද ජනාධිපතිතුමා කියන දේ අපිට සවන්කම් දුන්නොත් ඒ කියන දේ හරය නෙමෙයි මහජනතාව අතර තියෙන අවබෝධය. එතකොට ඔතන තියෙන ප්‍රශ්නේ තමයි උදාහරණයක් හැටියට කිව්වොත් මම අධ්‍යයනය කළ තියෙන හින්දා ඩොක්ටර් හාන්ස් ජයසූරිය අපේ ජනාධිපතිතුමා ඉන්න මන්ත්‍රීතුමා එතකොට මිනිස්ට්‍රි ඔෆ් ඩිජිටල් ඉකොනොමි මෝඩ් කියලා මිනිස්ට්‍රේකින් කියපු හැම දෙයක්ම මම හිතන්නේ 100%ක් හරි ඒ ඩිජිටල්කරණය ගැන තියෙන ආකෘතිය ගැන තියෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. ජාන්තුමාක් සිංහලෙන් කතා කරලා තියෙනවා. හැබැයි ආකෘතිය ගැන මොකද්ද මේකෙන් ඇත්තට කරන්න යන්නේ? ටෙක්නිකල් ඩීටේල්ස් ටික තියෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. ඉතින් මං පුනා කියලා තියෙනවා. මං ගිහලා හම්බ වෙන කට්ටියටත් මං පත්තරවලට ලියනකොටත් මේ ලෝක ඉතිහාසයේ අපි නෙමෙයි ප්‍රථම වතාවට ඩිජිටල්කරණයක් කරලා තියෙන්නේ රටක් හැටියට. හැබැයි දන්න හැටියට අපි තමයි පළවෙනි රට ඒ රටේ ඉන්න මහජනතාව කතා කරන භාෂාවෙන් නෙමෙයි ඩිජිටල්කරණය හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔක ඇත්තට ලොකු ප්‍රශ්නයක්, ප්‍රහේලිකාවක්.
ඉතින් ඉංග්‍රීසි වලින් තමයි සම්මා සාමාන්‍යයෙන් දන්න හැටියට ඒ ඔක්කොම මොනවද කරගෙන යන්න ඕනේ කියලා කාත් එකද කරගෙන යන්නේ මොනවද කිවිසුම් තියෙන්නේ ඒකේ ටෙක්නිකල් ඩීටේල්ස් ටික ඔක්කොම ඒ මොනවද ඒව කළා තියෙන්නේ මොනවද ඒව අන්තර්ගත වෙලා තියෙන්නේ මොකටද ඒව කළා තියෙන්නේ මොන වගේ සල්ලිද වියදම් කළා තියෙන්නේ ඒ ඔක්කොම ටික ගොනු වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දෙවෙනි කාරණය තමයි ඒක සිංහලට පරිවර්තනය කරනවා කියන්නේ ඒක ඒ ටෙක්නිකල් පේපර් එකක් සිංහලට පරිවර්තනය කරනවා සිංහල තේරෙන්නේ නැහැ. එතකොට මහජනතාවට තේරෙන විදිහකට තමයි කියලා දෙන්න ඕනේ. ඒකත් කරන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි කවුරුවත් ගිහිල්ලා මං කියන්නේ දැන් ජනාධිපතිතුමාට වෙලා තියනවා කියලා හැම තැනම ගිහිල්ලා ඕක මහජනතාවට කතා කරන්න. හැබැයි යම්කිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මහජන අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. හැම රටකම ඩිජිටල් දැන් ස්විට්සර්ලන්තේ වුණත් ඇත්තට අපි ඉගෙන හදාරනකොට මේ මහජනතාවට අවුරුදු ගානක් තිස්සේ ඒගොල්ලන්ට කියලා දුන්නා මේක හරහා මොනවද සිද්ධ වෙන්නේ කියලා. බයවී යුතු නැහැ මේක තමයි ඕනනම් ඩිජිටල් කාඩ් එකක් ගන්නම ඕනේ නැහැ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් හඳුනපතක් තියෙනවා නම් ඒක හරහා තව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මේ ඩිජිටල් කරණය හඳුනා දුන්න පළියට මේගොල්ලන්ට ඒකට ප්‍රවේශ වෙන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ මහජන අධ්‍යාපන ව්‍යාපෘතියක් කරගෙන ගිහිල්ලා තියෙනවා. අපේ රටේ ඒ කිසිම අල්ප මාත්‍රයක්වත් නැහැ. අන්න උතන තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මහජනතාව වලට ගිහිල්ලා කතා කරුවාම ඒගොල්ලන්ට බියක් සැකයක් ඇති වෙනවා. මේකත් එක්ක මම මේකට ඇතුල් වෙන්න නොවුණොත් මම මේක ගත්තේ නැත්තම් මම මේකට වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වුනේ නැත්තම් අනේ ඒ වගේ දෙයක් කෙරුවේ නැත්තම් මට මගේ එක්කෝ මට එන රජයෙන් එන සල්ලි පෙන්ෂන් එකක් හරි මේක ගන්න බැරි වෙයිද එහෙම නැත්නම් මට ගිහිල්ලා වැඩක් කරගන්න බැරි වෙයිද එහෙම නැත්නම් තවත් ඒගොල්ලන්ට බියක් තියෙනවා සැකයක් තියෙනවා වෙනත් රටකින් ඇවිල්ලා ඒ ඔක්කොම මේ ආකිටෙක්චර් එක කියන්නේ ඔක්කොම ඒ ඩිජිටල් කරණය යටිතල පහසුකම් හදන හින්දා මොකද අපේ රටේ ඒ තාක්ෂණික හැකියාවක් නැහැ. එතකොට ඒගොල්ලන්ට බියක් තියෙනවා. ඒ රටින් ඇවිල්ලා කරපු දෙයක් හින්දා ඒ රටට තමයි අපේ ඔක්කොම පෞද්ගලික දත්ත ටික යවෙන්නේ කියලා. ඕක ලොකු බියක් තියෙනවා මහජනතාව අතර. ඉතින් මොන රටින් ඇවිල්ලා කෙරුවත් ඒගොල්ලන්ට බියක් තියෙනවා අපේ පෞද්ගලික දත්ත ටික. අපේ date of birth එක, අපේ උපන්දිනය, අපේ NIC number එක, අපේ blood type එක අපිට කොච්චර වැටුපක් දෙන්නේ අපේ ඇඩ්‍රස් එක අපේ වයස අපේ අම්මයි තාත්තයි අපි කරන්නේ මොකද්ද හිතන්නේ මොකද්ද කොහයටද යන්නේ කොහෙද වැඩ කරන්නේ මොනවාද ගන්නෙ කොහෙන්ද ගන්නෙ අනේ ඒ ඔක්කොම ටික බැංකු ගිණුම් ටික ඉන්ෂුරන්ස් ටික අනේ ඔක්කොම පෞද්ගලික දත්ත ටික ඒගොල්ලන්ට බියක් තියෙනවා ඒක සාධාරණ බියක් වෙන කාට හරි යයිද කියලා වෙන රටකට වෙනත් තැනකට එතකොට ඒගොල්ලන්ට බියක් තියෙනවා මොකද මේ බිය ඇති වෙලා තියෙන්නේ රික්තකයක් තියෙනවා මහජනතාව අතර දැනුමේ රික්තකයක් තියෙනවා රික්තකය තුල දුස්තොරතුරු පැතිරෙනවා ඩිස්ඉන්ෆර්මේෂන් පැතිරෙනවා ඒ වැකියුම් එක ඒ රික්තකය හැදිලා තියෙන්නේ ආණ්ඩුව හින්දා මොකද ආණ්ඩුව මහජනතාව අතරට ගිහිල්ලා කියලා දීලා නැහැ සරල වශයෙන් තේරෙන භාෂාවකින් මේක තමයි අපි කරන්නේ මේක හින්දා තමයි අපි මේක කරන්නේ මේක හින්දා තමයි අපි මේ තීරණ අරන් තියෙන්නේ මේ තීරණ වලින් ඕගලන්ට මේ ප්‍රයෝජන ඇති වෙනවා හානිදායක දේවල් අපි ඒ වෙන්න ඉඩ ප්‍රස්තාවක් ලබා දෙන්නේ අනේ ඒ වගේ ගිහිල්ලා ආණ්ඩුවෙන් ඉදිරිපත් කිරීමක් අද වෙනතුරු මේ රෙකෝඩින් දවස වෙනතුරු මම දන්න හැටියට සිද්ධ වෙලාම නැහැ එක්ක කතා ගිහිල්ලා කියලා තියෙනවා හැබැයි ඒ කතා පරිවර්තනය වෙන්නේ නැහැ මහජනතාවගේ අවබෝධයට ඉතින් ඔතන තමයි ඔය තියෙන පරාසය මම කියන්නේ අපි වගේ කට්ටිය කියන්නේ ඩිජිටල් කරණය නැතුව විශේෂයෙන්ම 2022න් පස්සේ අපේ රට මුහුණ පාන සිද්ධ වුණ දේන් පස්සේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඩිජිටල් කරණයක් නැතුව බෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඩිජිටල් කරණයට අකුල් හෙලන එකක් නෙමෙයි මෙතන කියන්නේ අපි ඒක පුනා කියන්න ඕනේ. මොකද අපිට එන තර්ජනයක් තමයි තර්ජනයක් නෙමෙයි අපිට එන මේ දෝෂාරෝපණයක් තමයි අපි මේ හොඳ දෙයකට අකුල් හෙලනවා කියලා. ඒක කරන්න හොඳ නෑ කියලා අපි නෑ ඒක නෙමෙයි අපි කියන්නේ. ඩිජිටල් කරණය කියන්නේ වත්මන් ලෝකේ ප්‍රජාවගතගේ ලෝකේ ගෝලීය වශයෙන් ගත්තොත් හැම රටක්ම ප්‍රයත්නයක් දරනවා. සමහර රටෙන් ඉදිරියෙන් ඉන්නවා. ඉන්දියාව වගේ රටක් ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ බටහිර ලෝකෙත් රටවල් ඉදිරියෙන් ඉන්නවා. අනිත් රටවල් ඒගොල්ලන් ප්‍රයත්නයක් දරනවා. ඒක කොහොමද ඩිජිටල් කරණය කරන්න කියලා අපේ රටට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. හැබැයි ස්ථාවරත්වය තමයි ඒක මානව හිමිකම් පදනම් වෙච්ච ඩිජිටල් කරණයක් විය යුතුමයි. ඒක අපි ප්‍රථම වතාවට කරන එකක් නෙමෙයි. හැබැයි ඒක නැතුව තමයි මේ ඩිජිටල් කරණය ගැන තියෙන ප්‍රසිද්ධිය පළ කළා කියලා තියෙන හැම දෙයක්ම විශ්ලේෂණය කරාම ඒ
ලංකාවේ සන්දර්භයේ අර මේ මානවයිතිවාසිකම් වල අවශ්‍යතාවය ඒ ඩිජිටල් කරන කතා බහේ අල්ප මාත්‍රයක්වත්ව පැහැදිලි වෙලා නැහැ. අන්න ඕකත් අතිවිශාල ප්‍රශ්නයක්. මොකද කිසිම රටක ඩිජිටල් කරණයක් මානවයිතිවාසිකම් නැතුව බද්ධ වෙන්නේ නැතුව කරගෙන ගිහිල්ලා නැහැ. අපි මේක කරන්න හදනවා. එතනින් හානිදායි අනාගතයක් බිහිවෙන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ. ඩිජිටල් කරණය හින්දා නෙමෙයි. හැබැයි ඩිජිටල් කරණය අයිතිවාසිකම් රහිත ඩිජිටල් කරණයක් බවට පත් වෙලා තියෙන හින්දා. ඇයි ආණ්ඩුවට වුවමනාවක් නැද්ද මේක ජනතාවට පැහැදිලි කරන්න? මොකක් හරි මේකේ සැඟවිච්ච කාරණයක් තියෙනවද? ඒක ආණ්ඩුවෙන්ම තමයි අහන්න ඕනේ. ඇත්තට මේ මමත් ඒත්තට මේ අහලා තියෙනවා. ඔය මං ගිහලා තියෙන දේවල් වලත් පුළුවන් ආකාරයකට මම ඒගොල්ලන්ට ඉඟි දීලා තියෙනවා. ඇත්තට මේක පැහැදිලි කරොත් හොඳයි කියලා. මොකද අපිටත් අවශ්‍යලා තියෙන්නේ මේක මේ අඩපණ කරන එකක් නෙමෙයිනේ. අතට අපිටත් අවශ්‍යලා තියෙන්නේ මේක ශක්තිමත් කරන්න. හරි, අපිටත් අවශ්‍යලා තියෙන්නේ මේක හොඳ දෙයක් බවට පත් කරන්න. ඒ කියන්නේ හොඳ දෙයක්, අවශ්‍ය දෙයක් කියලා මහ ජනතාවට ගිහලා කියන්න. හැබැයි අර තියෙන රික්තකය මං ඉස්සල කිව්වගේ රික්තකයක් තියෙන හින්දා අපි ඉදිරිපත් කිරීමක් කළා තියෙනවා මේක ගිහිල්ලා පැහැදිලි කරන්න කියලා. කොජාන්තුමාට ගිහිල්ලා කරන්න පුළුවන්, එහෙම නැත්නම් මිනිස්ට්‍රි එකකින් කරන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පුද්ගලයන් හරහා කරන්න පුළුවන්. දැන් අතට ප්‍රවෘත්තිබද්ධ වාර්තාකරණයක් වෙනවා එක් විදිහට ඕක වෙනවලු. හැබැයි මට තාම හම්බුලා නැහැ කාටවත් ඒක පැහැදිලිවම මේක මේ පැහැදීමක් තියනවා කියලා. ඒ ක්‍රමවේදයක් නැතුව, මුදල් වියදම් කරන්නේ නැතුව, අධ්‍යාපන ඒ කියන්නේ මහජන අධ්‍යාපන රාමුවක් නැතුව, ඒක පදනමක් තියෙන්න ඕනේ. ඔක අද උදේ නැගිටලා තේකක් බොන ගමන් ඔක් කරන්න බෑනේ. ඒකට පදනමක් තියෙන්න ඕනේ. ඒකට ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ. ඒක ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇහුවත් උත්තරයක් නැහැ. ඇහුවත් උත්තර දෙන්න කවුරුත් නැහැ. අහන් ඉන්න එක්කෙනෙකුත් නැහැ වගේ. මම දන්නේ උඩගු ගමද කියලා, මම දන්නේ ඒගොල්ලන්ට කැමති නැද්ද කියලා, අපි වගේ කට්ටියකින් ඒක දේ අහන්න මම දන්නේ මොකද කියලා. මට හිතා ගන්න බෑ. හැබැයි ඍජුවම පැහැදිලිවම කියන්න පුළුවන් අපි ඒක ඉදිරිපත් කළා තියෙනවා. මම ඉදිරිපත් කළා තියෙනවා. ඇයි මේ ලංකාවේ විතරක්, මේක ඉංග්‍රීසියෙන් විතරක් වෙන්නේ, මානවයිතිකාසිකම් රහිතව වෙන්නේ, මේ මහජන අවබෝධ රික්තකයක් තුල මේක සිද්ධ වෙන්නේ. ඕගොල්ලන්ටම තේරෙන්නේ නැද්ද මේක ප්‍රශ්නයක් කියලා මං අහලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ මට ඍජු උත්තරයක් දෙන්න බැරි. මටත් ප්‍රහේලිකාවක් ඇයි ඒගොල්ලන්ටම තේරෙන්නේ නැද්ද කියලා. මේක නොකරුවොත් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන අනාගතයේ උදා වෙන්නේ නැහැ කියලා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මටත් ඒකට උත්තරයක් නැහැ.